Hi everyone! අද වීඩියෝ එක නම් හරිම විශේෂයි. මට හිතුණා ඔයාලා ගොඩාක් දෙනෙක් මේ වගේ වීඩියෝස් වලට ආස වෙයි කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Welcome to my channel! Good morning everyone! අද නම් උදේ නැගිට ගමන්ම මම නාගත්තා. නාගින් ඉවර වෙලා අලුතෙනුත් අඳුමක් ඇන්දා. මොකෝ මේ වෙද්දී මම උදේට කෑමත් හදලා එහෙම ඉන්නේ. එතකොට මට ලේසියිනේ. මම දැන් හදන්නේ ස්කින් කෙයා කරගන්න. නිවාඩු දවසක් කියන්නේ ගෙදර ක්ලීනින් වැඩ අනම්මනම් ටික අපේ නංගි කරනවා. ඇදුත් මගේ රූම් එක අස් කරලා තිබ්බේ. මම ඉතින් සුපුරුදු විදියටම ඇඳමට ඕන විදියට හදාගන්න එක තමයි කරන්නේ. අද දවස එකතු වෙලා ඉන්න ගොඩක් දේවල් එනවා. අද මම හිතන් ඉන්නේ මුළු දවසම ඔයාලට vlog එකකින් පෙන්නන්න. ඇඳත් හදලා ඉවරුනහම මනසට මාර නිදහස්. ඒක හැම වෙලේම මට හිතන දෙයක් මම පිළිවෙලයි කියලා මට අර මනසටත් දැනෙන්නේ. ඇඳ එහෙම අස් කරාට පස්සේ. මම ඊට පස්සේ මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරනවා. ළමයි ඔයාලා දන්නවද මම TikTok එකෙන් මේ ගැන නම් ගොඩාක් කතා කරා. අපි නාපු ගමන්ම තමයි බොඩි ලෝෂන් ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තමයි අපේ හැම හොඳට ඇබ්සෝබ් වෙන්නේ බොඩි ලෝෂන්. ඉතින් මතක ඇතුව ඔයා නෑව ගමන්ම බොඩි ලෝෂන් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ මම අද ගන්න මගේ උදේ කෑම එක එග් එකක්. ඊළඟට මම අද උදේ පාන්දරින්ම යනවා ජිම් එකට. අද රිවාඩු දවස් වුණත් ජිම් එකට යනවා. මොකෝ අපි ටිකක් වයසට යන්න අපි හොඳට වර්ක්අවුට් කරලා ලස්සනට ඉන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මම අද උදේම වර්ක්අවුට් දාගත්තා. අද මට වැඩ ගොඩාක් තියෙන දවසක්. ඔන්න දැන් අපි ජිම් එකට ආවා. දැන් ඉතින් මගේ වර්ක්අවුට් පටන් ගන්නවා. මම ලොකුවට නම් වීඩියෝස් ගන්න ගියේ නෑ ජිම් එකේ. ඔයාලම බලන්නකෝ. අපි තුන්දෙනාම යන්න එකම ජිම් එකට. එහා පැත්තේ අපේ නංගි වර්ක්අවුට් කරනවා. මේ පැත්තේ ඉතින් මං වර්ක්අවුට් කරනවා. ඔය වගේ ඉතින් වර්ක්අවුට් 9ක් 10ක්ම කරන දවසකට ඒ ටික කරලා ගෙදර ආවා. මට හුඟ දවසකට පස්සේ ඔයාලට මුහුද මේ පෙන්නන්නේ. බලන්නකෝ අද නම් ටික කර වහින්න ඔන්න මෙන්න තියෙනවා හින්දා හරීම කැළඹිලි පාටයි මුහුද. දැන් මම කරන්නේ ආව ගමන්ම නෑව එක නාලා ඉතින් පොඩ්ඩක් එළියට වෙලා හිටියා. අද ඉතින් හරීම මහන්සි. මේ නම් පැය දෙකකට විතර පස්සේ නිදියනවා කියලා හිතාගත්තේ. නිදියලා හැරුණා. මගේ ලොකු ක්‍රේවින් එකක් සංසිඳවා ගන්න හදන්නේ. මෙන්න මේක. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ගයිස් හුඟ දවසකට පස්සේ මට කේක් ක්‍රේවින් එකක් ඇවිල්ලා තිබ්බා. මාරම ආසාවෙන් හිටියේ. ඉතින් මම අද ඕඩර් එකක් දැම්ම මේ අර කොහො කියන කේක් ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මම සිලෙක්ට් කරගත්තේ මෙන්න මේක. ඉතින් මම දැන් මගේ කොට දවසක ආසාව ඉෂ්ට සිද්ධ කරගන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ජීවිතේට එක එක දේවල් එනවනේ. මේ දේ කන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කියලා. මම හිතනවා අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ අපි ආස පොඩි දෙයක් කරන එක, ආස කෑමක් කන එක, ආස තැනකට යන එක. ඒක මාරම දෙයක්. ඒක ඒ විලාවට කරද්දි දැනෙන හැඟීම අර අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියලා මොන දේ කරත් අවසානෙට ඔයා වෙනුවෙන් ඉන්නේ ඔයාම විතරයි. මම කේක් ෆ්ලේවර්ස් 4ක් ඕඩර් කරගත්තා. එහෙනම් අපි එකින් එකට කාලා බලමු. මෙතන ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. මුලින්ම අපි චොක්ලට් එක කාලා බලමු. Velvet. මේක රහයි.
මට මේ කේක් ෆ්ලේවර්ස් try කරද්දි තමයි හිතුනේ ගොඩාක් වෙලාවට මම කේක් ඕඩර් කරගන්නේ කන්න හිතුනහම දිල් ෆුඩ්ස් එකෙන් අද ඉතින් මට ලොකුවට කේක් ක්‍රේවින් එකක් නෑ අර පොඩි කෑලි ටිකක් කන්න ඕනේ ඒ නිසා මම මේකෙන් ඕඩර් කරා ඒ වුණාට දිල් ෆුඩ්ස් එකේ කේක් නම් මාරම රසයි මේ කේක් නම් මම ගත්තේ වීඩියෝස් වල දැකලා ඒ වුණාට දිල් ෆුඩ්ස් ගේ කේක් මාරම රසයි මට ඉතින් දිල් අක්කගේ කේකුත් මතක් වුණා ඊළඟට මේ තියෙන්නේ අද දවසේ මම පන්සල් යන්න හිතන් ඉන්නේ. ඉතින් මේ පන්සල් යන්න අවුට්ෆිට් එක පන්සල් යන්න හිතුනේ සාමාන්‍යයෙන් මම පන්සල් යනවා. හැබැයි දුකක් වුණාමද සතුටක් වුණාමද කියලා නැහැ. පන්සල් යන්නේ අපේ හිත සනසෙනවා ඒ වගේම අපි යන තැනකට ඉතුරු වෙන්නේ අන්තිමේට අපි මේ කරන කියන දේවල් විතරයි. ඒ නිසා දැන් ඉතින් පන්සල් යන රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. මේ පිටිපස්සෙන් චුට්ටක් නැට වෙන්නේ සින්දු දාලා තියෙන්නේ. ඉතින් සින්දු ආවා ඉක්මනටම ලෑස්ති වුණා මමයි නංගි. අපි මොන ආගමක වුණත් මොන විදිහේ දෙයක් ඇදහුවත් අපි දැනගන්න ඕනේ එකම දේ ඒක හරියට අදහන්න ඕනේ මම හිතන දෙයක් පව්පින් දෙක අනුව අපේ ජීවිත තීරණය වෙනවා. ඉතින් ඔයාට මොකක් හරි කලකිරීමක් තියෙනවා නම් ජීවිතේ ගැන නොලැබීම් ලැබීම් තියෙනවා නම් හැම වෙලේම හිතන්න ඔයා කරපු පව්පින් අනුව තමයි මේ දේවල් එන්නේ. මේ ආත්මේ පුළුවන් තරම් හැම වෙලේම ඔයා පින් කරන්න අමතක කරන්න එපා. දැන් මම මේ හොඳට සන්ස්ක්‍රීම් ගන්නවා. මේ hina වෙවි ඉන්නේ නංගිත් එක්ක මම එයාටත් කියන්නේ හොඳට මූණට සන්ස්ක්‍රීම් ගන්න. එහෙම කී ඉතින් අපි දෙන්නගේ වැඩේ ඒක දිගට hina වෙන එකයි කියවන එකයි එකතු වුණොත්. අනිවාර්යෙන්ම එළියට යද්දි නම් සන්ස්ක්‍රීම් ගන්න අමතක කරන්න එපා. මම සන්ස්ක්‍රීම් ගාලා පොඩ්ඩක් බ්ලෂර් කරගන්නවා. ලොකු මේකප් එකක් නම් දාන්නේ නැහැ. මොකෝ මං ඉතින් එළියට නෙමෙයිනේ යන්නේ ලොකු තැනකට පන්සල් යන්නේ. මට නිදහසේ කරන්න ඕනේ වැඩ ටික. එහෙනම් දැන් මේ වෙද්දි රෙඩි වෙලා ඉවරයි. ඔන්න ඔය විදියට හරියටම ෆෝනි ටේල් එකක් බැඳගෙන හරිම සිම්පල් විදියට තමයි මම යන්නේ. එහෙනම් අපි අද බලමු අපි දෙන්නගේ outfit එන්නකෝ. මේ තියෙන්නේ අපේ outfits. එන්න. Bye. යම්. දැන් ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි හැමදාම යන්නේ එකම පන්සලට තමයි ගොඩාක් ආසාවෙන්. මයි නංගි එතකොට මගේ හොඳම යාළුවයි අපි තුන්දෙනා තමයි අද පන්සල් යන්නේ. එහෙනම් යමුකෝ. මෙහෙම යද්දී මතක් වෙන එක දෙයක් අපි ඒ කාලේ පන්සල් එහෙම යන්නේ අපේ අම්මලා කියනවටනේ. පන්සල් දහම් පාසල් ගොඩාක් වෙලාවට ඒ වුණාට දැන් අපි ටිකක් ලොකු වෙන අපි මේ දේවල් වලට නිකම්ම ආස වෙනවා. මේ දේවල් කරන්න ඕන නේද කියලා අපිට නිකම්ම හිතෙනවා. අද අපි ආව තැන කිව්වේ නැහනේ. අද අපි ආවේ බෙල්ලන්ගිල පන්සලට. මට මේවා පෙද්දි නම් ගොඩාක් ආසයි. මොකෝ අර අපි ඉස්කෝලේ යන කාලේ මතකද ට්‍රිප් යද්දි එහෙම ඔය වගේ තැන් ගොඩාක් තියෙනවා. අපි එක එක දේවල් එහෙම ගන්නවානේ. බෙල්ලන්ගිල පන්සලට යන්න ගොඩාක්ම මම ආස. එතන මල් අනික් හැම දෙයක්ම තියෙනවා අපිට ඕන තරම් අරන් පූජා කරන්න පුළුවන්. මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙන තැනක මං ආසයි අහන් ඉන්න ඔබේ නෙතුවකින් රැඳෙන කඳුල කරමින් අඳුරු සිතින් ලෝභේ දාමින් නිදිලා රැඳෙමින් හැකිවේද. පන්සලේ නම් ලොකුවට මම වීඩියෝස් ගන්න ගියේ නෑ. ඒක ටිකක් අර නිදහසේ සැනසීම කරන්න ඕන දෙයක් නිසා. ඊළඟට අපි ආවේ සුපුරුදු පරිදි අපි පැල ගන්න තැනට. මෙතන නම් හරිම ලස්සන පැල ගොඩාක් තියෙනවා. ඉතින් පොහොර පැල අනම්මනම් ගන්න ඕන නම් මල් පෝච්චියේම අපි අනිවාර්යෙන්ම මෙතනට එනවා. මෙතන හරිම ලස්සන එක එක දේවල් තියෙනවා. එතනිනුත් ඕන ටික අරගෙන අපි ආවා මෙන්න මෙතනට. මෙතනට අපි ආවේ ස්ට්‍රීට් ෆුඩ් කන්න.
අනේ මන්ද මම හරිම ආසයි ස්ට්‍රීට් ෆුඩ් කන්න. හැබැයි හැම තැනකින්ම නෙමෙයි මේ වගේ තැන්වලින් මොකෝ හරිම ෂෝක්. කෑම ගොඩාක් තියෙනවා. මෙතන තව රඹුටනුත් තිබ්බා. ඉතින් දැක්ක ගමන්ම අපි මේක ගත්තා. අපි මුලින්ම ඕඩර් කරගත්තා සොසේජ් ඒ වගේම අර අලපෙති බැදලා තියෙන ඒවා. ඉතින් මේ සුකුරුත්තන් කෑම ಜಾති කන ගමන් මම ආසයි මේ වයිබ් එකට. මෙතන එහා පැත්තේ තියෙන්නේ අර ජොකින් පාත් එක. ඊට එහා අපිට ලස්සන view එකකින් වෙල් පේනවා. මෙතන හුලං වැඩි ඒක මාරම වයිබ් එකක්. මෙතනට ගොඩාක් වෙලාවට එන්නේ මෙතන තියෙනවා රසම රස රොටි. මේ රොටි කන්න තමයි එන්නේ. ඉතින් මේ සුකුරුත්තන් කෑම ಜಾති ටිකත් කන ගමන් රොටි කන්න තමයි හදන්නේ. මේ වෙලාවට මම හරිම ආසයි ඉර බැහැගෙන යන හවස් වෙලාවක් මේක. ඉතින් මේ රස කෑමත් කකා අපි තුන්දෙනා හිටියා. අපේ නංගි මගේ බොයිෆ්‍රෙන්ඩ් මං කියලා තියෙනවානේ කලිනුත් එයාලා හරිම එකතුයි. ඉතින් ඔන්න ඔය විදිහට අපේ රසම රස රොටිය ආවා. අද තියෙනවා අපිට රොටි, ඒ වගේම චිකන් හොදි, ඊළඟට ලුණු මිරිස්. මායි නංගි හරිම ආස කෑම ගොඩක් තියෙන්නේ. දැන් ඉතින් අපි දෙන්නම රස බලන්න තමයි හදන්නේ. ඔබමා තුරුලේ තුරුසදල්ලක නැවතුලා මුණගැසුණුදා සඳතලාවේ හදවත් හදින් ගැයුවා. ඔබමා තුරුලේ තුරුසදල්ලක නැවතුලා මුණගැසුණුදා සඳතලාවේ හදවත් හදින් ගැයුවා. සදවේ කුමරී සුපින්මල් පෙතිහින හුණා විදින්නම් නොරාද තොලේ නොතිත්තුමාකු. මේ වයිබ් එකටම ගැලපෙන්න මම ප්ලේන් ටිකකුත් ඕඩර් කරගත්තා. ඉඟුරු දාපු හරිම ෂෝක්. එතන හරිම රහයි. ඔයාලත් මෙතනට අනිවාර්යෙන් ගියොත් රොටි කාලා බලන්න හරිම රසයි. මෙතන මට මතක විදිහට නම අර කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කියලා ගැහුවොත් එයි. ඒ වගේම එක එක කෑම ಜಾති ගොඩාක් තියෙනවා. තව රෝස් වාන් එහෙම තිබුණා. අපි නම් ඉතින් රොටි කන්නම කියපු නිසා රොටි කෑව. දැන් ගොඩාක් හවස් වෙලා තියෙන්නේ. ගෙදර යන්නත් ඕනේ. ඒත් එක්කම තව දාගත් එක වැඩක් තියෙනවා. කල් දාගන්නත් හදලා ඒ වැඩේටත් යන්න ඕනේ. අපොයින්ට්මන්ට් එකක් දාලානේ තියෙන්නේ. ඉතින් ඒකටත් ඊළඟට යන්න ඕනේ. දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන ගෝල්ඩ් කෝඩඩ් ජුවලරි ගන්න පුළුවන් සුපිරි තැනක් ගැන මම අද ඔයාලට කියනවා. මේ තමයි ග්ලැමෝන් ගෝල්ඩ් කෝඩඩ් ජුවලරි දෙහිවල. අපි ඇතුළටම ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඇතුළට ආව විතරයි ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. පිස්සු හැදෙන තරම්ම. මේ තමයි මෙයාලගේ බ්‍රේස්ලට් ඇන්ක්ලට් කලෙක්ෂන් එක. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ගෝල්ඩ් කෝඩඩ් වගේම සිල්වර් කලර් එකනුත් ගන්න. මෙතන තියෙන විශේෂත්වය ගෑනු ළමයිට විතරක් නෙමෙයි පිරිමි ළමයිටත් ජුවලරීස් වල ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙයාලගේ ඉයරින්ග්ස් කලෙක්ෂන් එක. මෙයාලා ගාව තියෙන හැම ඩිසයින් එකක්ම හරිම යුනික්, හරිම ලස්සනයි. ඊළඟට මම ආසම එක මෙයාලගේ නෙක්ලස් කලෙක්ෂන් එක. ලස්සන ට්‍රෙන්ඩි යුනික් ඩිසයින් ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. ග්ලැමෝන් එකකින් බඩු ගන්න ඔයාලට තියෙන ලොකුම විශේෂත්වය තමයි 6 month 1 year වගේ වොරන්ටි එකකුත් තියෙනවා. ඒ නිසා මේ හැම බඩුවක්ම අපිට බය නැතුව ග්ලැමෝන් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නෙත් නෑ. හරිම රීසනබල් ප්‍රයිස් එකක් තමයි මෙතන තියෙන හැම අයිටම් එකක් වගේම වෙන්නේ. මට හිත ගියපු නෙක්ලස් ටිකක් මම මේ විදිහට දාලා බැලුවා. හරිම ලස්සනයි. ඇත්ත රත්තරන් වගේම ඒ විදිහටම පේනවා. තවත් ආස හිතෙන තැනක් තමයි මෙයාගේ රින් කලෙක්ෂන් එක. වෙඩින් රින්ග්ස් වල ඉඳලා රින්ග්ස් ඩිසයින් ගොඩාක් තියෙනවා. සිල්වර් කෝටඩ්, ගෝල්ඩ් කෝටඩ් වලින් හැමෝම හොයන ග්ලැමෝන් එකේ කස්ටමයිස් ජුවලරීස් ඔයාලට කැමති විදිහට කැමති ඩිසයින් එකකින් කරගන්න පුළුවන්. එයාලගේ කස්ටමර් සර්විස් එකත් හරිම හොඳයි. ෂොප් එකට ඇවිල්ලා වගේම ඔයාලට පුළුවන් glamon.lk කියන වෙබ්සයිට් එක හරහා මේ අයිටම් ගෙදරටම ගෙන්න ගන්න. අද මම ඇවිල්ලා තියෙන්නේ දෙහිවල ආපෙකෝ එක ඉස්සරහා තියෙන ග්ලැමෝන් ජුවලරි ෂොප් එකට. බයි. ඊළඟට මම ආවේ මේ සතියේ මට ඕන කරන ග්ලොසරි shopping ගන්න. මේ වෙලාවේ මගේ අතින් නම් නෙමෙයි මම වීඩියෝස් වගේක් ගන්න ෆෝන් එකේ යාළුවෙක්ට දුන්නා.
ඉතින් ජිම් එකේ යාළුවෙක්ට කොහොම හරි සෙටින්ග්ස් වෙනස් වෙලා තියෙන ෆෝන් එකේ වැඩි ඉතින් හිතන්න එපා. කොහොම හරි මට එදාට ඕන තියෙන බඩු ටික පලා ජාති එළවලු ටිකක් වැඩියෙන් කනවා මේ දවස්වල. ඒ ටිකත් අරගෙන අපි යමු ඊළඟ ගමනට. මේ තමා මං අර කීව තැන මේක මට කල් දා ගන්නත් බැරි වුණා. මං අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙන හින්දා. ඔයාලට පේද්දිම පේනවා ඇතිනේ මේක. මම ආවේ මෙතනට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න කොණ්ඩෙට ඔයිල් මසාජ් ට්‍රීට්මන්ට් එකක්. මේකට අපි අර ෂෝල්ඩර්ස් හෙඩ් එක ඒ ටිකත් මසාජ් වෙනවා. මට හිතුණා කාලෙක ඉඳන්ම අර ඔයිල් ගාලා අර මම මතකා ගන්නවට වඩා මේක කරගන්න ඕනි කියලා ගිය ගමන්ම අපි තුන්දෙනාට බෙලිමල් හම්බුණා. දැන් ඉතින් ඒ වැඩේ යන ගමන් තමා තියෙන්නේ. මේ නම් ඒක ඉවර වෙලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.